හායි යාළුවනේ, ටෙක්ස් අධ්‍යයනයට සාදරයෙන් පිළිගන්නවා. ඔයත් එක්සෙල් මුලින් ඉඳන්ම සරලව ඉගෙන ගන්න ආස කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ සීරීස් එක ඔයාටම තමයි. අද අපි කතා කරන්නේ එක්සෙල් මුලින්ම ඕපන් කළාම අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මූලිකම දේවල් ටික ගැන. හරි, අපි එක්සෙල් ඕපන් කරගත්තම මෙන්න මේ වගේ ග්‍රේඩ් එකක් එහෙමත් නැත්නම් කොටු තියෙන ස්ක්‍රීන් එකක් තමයි පේන්නේ. මේකට කියන්නේ ස්ප්‍රෙඩ් ෂීට් එකක් කියලා. මෙතන උඩ ඉඳන් පල්ලෙහාට තියෙන තීරු වලට අපි කියනවා කොලම්ස් කියලා. මේවත් නම් කරලා තියෙන්නේ A B C වගේ ඉංග්‍රීසි අකුරු වලින්. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ A B C කියන කොලම් තුන highlight කරලා තියෙනවා. ඒතකොට කොලම් එකක් කියන්නේ උඩ ඉඳන් පහළට තියෙන එකක්. ඒ වගේම වමේ ඉඳන් දකුණට යන පේලි වලට අපි කියනවා rows කියලා. මේවා 1 2 3 විදියට ඉලක්කම් වලින් තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒතකොට ඒකත් බලා ගන්න පුළුවන් 1 2 3 කියලා මේ විදියට පෙන්නනවා. හරි, අපි දැන් ඊළඟට බලමු සෙල් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලට පේනවා ඇති මේ රෝ එකකුයි කොලම් එකකුයි එකතු වෙන තැන හැදෙන පුංචි කොටුවට අපි කියනවා සෙල් එකක් කියලා. එතකොට ඒ ඕනෑම සෙල් එකක් උඩ ක්ලික් කරාම ඒකට කියන්නේ ඇක්ටිව් සෙල් එක කියලා. එතකොට මේ සෙල් එකකට අනන්‍ය නමක් තියෙනවා. උදාහරණයකට මම E කොලම් එකේ 6 වෙනි රෝ එක උඩ ක්ලික් කළොත් මේ සෙල් එකේ නම ඔයාලට උඩ බලා ගන්න පුළුවන් E6 කියලා. එතකොට ඒ නම උඩ තියෙන මේ නේම් බොක්ස් එකෙන් බලා ගන්න පුළුවන් ඔයාට. දැන් බලන්න පල්ලෙහාම තියෙන sheet 1 කියලා. මේක අපේ දැනට තියෙන workbook එක ඇතුලේ තියෙන එක කොලයක්. එහෙම නැත්නම් sheet එකක් වගේ. ඔයාට අලුතෙන් sheet එකක් ඕන නම් මෙන්න මේ ළඟ තියෙන plus ලකුණ උඩ එක පාරක් ක්ලික් කරන්න. එතකොට sheet 2 එකට අලුත් sheet එකක් ඇඩ් වෙනවා. මේක sheet එකක් ඇතුලේ ඔයාට data දහස් ගණනක් ලස්සනට පිළිවෙලට තියාගන්න පුළුවන්. හරි, ඔන්න ඉතින් අද අපි සරලවම කිව්වා Excel rows, columns, cells සහ sheet කියන්නේ මොනවද කියලා. ඊළඟ එපිසෝඩ් 2 වලින් අපි බලමු Excel වල data හරියටම type කරලා file එක save කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක හොඳයි නම් දැන්ම like කරන්න. තවත් යාළුවෙක්ට බලන්න share කරන්න. ටෙක්ස් අධ්‍යය channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙනවා.